ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී සියලු විදේශ රැකියාවල නිරතව සිටින විදේශගතව රැකියාවල් කරන සියලුම සහෝදර සහෝදරියන්ට ආයුබෝවන් කියනවා. මම මේ මැසේජ් එක දෙන්නේ ශ්‍රී ලංකාවේ මේ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් මේ නීති හදන රජයේ බලධාරීන්ටයි මම මේ මැසේජ් එක දෙන්නේ. සියලුම විදේශයන්හි සාමාන්‍ය රැකියාවල් කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමයි මම මේ මැසේජ් එක දෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගේ මේ නීති හදන බලධාරී මේ නීති හදන්නේ මොන තත්ත්වයේ ඉඳලාද කියලා මම ජනාධිපතිතුමාගෙන් අහනවා. මොකද මේ මැද පෙරදිග ඇතුළු විදේශිකයෝ සියලුම රටවල වැඩ කරන සාමාන්‍ය කම්කරු රැකියාවලට සමාන රැකියාවල් කරන ගෘහස්ත වගේ ප්‍රියදුරු රෝගීන් බලා ගන්න ඒ වගේ රැකියාවල් කරන සාමාන්‍ය ගෘහස්තිව රැකියා කරන මිනිස්සුන්ට මෙච්චර කාලයක් මේ මිනිස්සුන්ට මේ නිවාස වලින් ලැබෙනවා. සාමාන්‍ය මේ ගෙවල් වල ලංකාවේ වගේ නෙවෙයි සාමාන්‍යයෙන් ඇඳුම් ළමයින්ගේ පාසල් උපකරණ ඒ වගේම ඔය රෝද පුටු සෞඛ්‍ය ආරක්ෂිත සෞඛ්‍ය සම්බන්ධ සමහර දේවල් මේ ගෙවල් වලින් මේ අයින් කරන දේවල් ඒවා කැඩිලා නෙවෙයි වීසි කරන්නේ. ඒ මිනිසුන්ට අලුත් දෙයක් හම්බුනොත් එහෙම මේ මිනිස්සු අර පරණ දේ ගෙදර ඉන්න රියදුරුට හරි ගෙදර වැඩ කරන හවුස්මේට් හරි දෙනවා ඒවා වීසි කරන්නේ. ඉතින් මේ වගේ මේ එක්රැස් කරලා මෙච්චර කාලයක් ලංකාවේ මේ වගේ පොඩි මේ පරණ බඩුවක් අරගෙන යන්නේ මේ වෛද්‍යවරු මේ ඉංජිනේරු මේවා වැඩ කරන ඒ මිනිස්සු පරණ බඩු එකතු කරන්නේ නැහැ. මේ මිනිස්සු අලුත් බඩු ගන්න මේ පොඩි වැටුපක් ගන්න ගන්න පොඩි වැටුමින් කාලා බීලා ජීවත් වෙන ඒ මිනිස්සු හැමදේම අලුතෙන් ගන්න බෑ. ඒ මිනිස්සු මේ අවුරුදු 2 අවුරුදු 3 4 ඉන්නකොට ඒ මිනිස්සු මේ ගෙවල් වලින් දෙන දේවල් පොඩ එකතු කරගෙන ඒක සල්ලි ගෙවලා බදු ගෙවලා තමයි ලංකාවට යවන්නේ. නිකන් කිසිම දෙයක් ලංකාවට යවන්නේ බදු ගෙවලා යවන්නේ. මේ ගෙවල් වල වැඩ ඉන්න පොඩි ළමයින්ගේ ඇඳුම් සපත්තු ඉස්කෝල බෑ. මේ වගේ දේවල් මේ පරණ දේවල් නෙවෙයි. මේවා අනිවාර්යෙන් ලංකාවට යවුවම දුප්පත් පවුලක ළමෙක් මේ එක ළමෙක් දෙන්නෙක් හරි මේවා අඳිනවා. මේ සපත්තු දෙකක් හරි දානවා. මේ නීති හදන බලධාරීන්ට මේ සල්ලි තිබුණාට මේ දුප්පත් මිනිසුන්ට මේ මිනිස්සු ඇවිල්ලා සියලුම දේවල් සල්ලි වලට ගන්න පුළුවන් කමක් නැහැ. මේ ගෙවල් වල වැඩ කරන හාම්පුතුන් පවා අනුකම්පා කරලා තමයි මේ මිනිස්සුන්ට මේ අනේ මට මේ පොඩි දරුවෙක් ඉන්නවා මගේ දූගේ හරි පුතාගේ හරි පොඩි දරුවෙක් ඉන්නවා කිව්වම මේ මිනිස්සු අවුරුද්දට එහෙම රෙදි ඇඳුම් ගෙනත් දෙනකොට ඒ ළමයාටත් එක ගෙනත් දෙන්නේ ඔය යනකොට අරයි යන්න හරි එක්කෝ මේ ගෙවල් වල ළමයි මේ ඉක්මනට මේ ළමයි මේ ලොකු වෙනවා. එතකොට ඒ ළමයින්ගේ ගලුතෙන් ගේන ඇඳුම් ඒ ළමයි එකපාරයි දෙපාරයි අඳින්නේ ඇඳුම. එක්ක මේ ලෙඩ වෙලා ඉඳපු අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මෙහෙම මැරුණාම මේ අම්මගේ තාත්තගේ රෝද පුටුව මේ සීනි චෙක් කරන ඒ බඩු උමාලේ අල්ලන දේවල් කකුල් මසාජ් කරන ඒ සෞඛ්‍ය සම්බන්ධ ඒ උපකරණ මේ ඒවා ඒ වගේම ගෙවල් ඒවා අලුතෙඩියා කරනකොට පුටු සෙටි ෆ්‍රිජ් මේ මිනිස්සු අලුතෙන් යනකොට ඒ ගොඩක් මිනිස්සු අලුතෙන් ඒ දේවල් ගන්නකොට ඒ ගෙදර තියෙන දේවල් ආයෙ කොහෙට විසි කරන්නේ ඒවා දෙනවා. ගෙදර වැඩ කරන කෙනා මේ ගෑනු කෙනාට හරි ගෙදර රියදුරුට හරි ඒ දේවල් දෙනවා. ඔයගොල්ලෝ මේවා අරගෙන යන්නේ කියලා යනකොට ඉතින් ජනාධිපතිතුමනි මේ වගේ එකතු කරන ගන්න මේ බඩු ටික ගෙනියනකට නේද මේ බලධාරීන් මේ පහර ගන්නේ. මේ මිනිසුන්ට ජනාධිපතිතුමා ඔබතුමා කියන වැඩ කරන්න කියලා මේ මිනිසුන්ට අර පහර ගහන්න මේ ලංකාවේ මේ මිනිස්සු පිටරටවල ඉඳලා කතා කරන්න බැරි හින්දාද මේ වගේ දේවල් මේ කරන්නේ. මම ජනාධිපතිතුමාට කියන මේ බලධාරීන්ට කියන්නේ කියලා පාහර වැඩ කරන්න එපා කියලා. කරන්න වැඩක් නැත්නම් අත් දෙක බැඳගෙන ඉඳහල ඔෆිස් වලට වෙලා මේ දුප්පත් මිනිහට කෙලින්න ලෑස්ති වෙන්නේ නැතුව දුප්පත් මිනිස්සු මේවා මැරලා අර මේ රටවල මිනිස්සුගේ අනුකම්පාවෙන් හම්බ කරගන්න දෙයක් ඒක බදු ගෙවලා ලංකාවට බදු ගෙවලා ඒවා ගෙවන්නන්නේ නිකන් ගෙන්නන්නේ නැහැ ලංකාවට.
මේ ඒ ගේන බඩුවටත් මේ සොච්චම් පඩිය මේ ගෙවල් වල වැඩ කරන මිනිස්සු සැම්පෝ පවුඩර් බෙහෙත් ටික විතරයි ඒ බෙහෙත් ටික පැනඩෝල් කාඩ් එක පවා සල්ලි වලට අරගන්න තැන ගොඩක් දුරට තියෙන්නේ 100%ම තියෙන පැනඩෝල් කාඩ් එක පවා සල්ලි වලට ගන්න තැන මාසේ පඩියෙන් ගෙවල් වලට යවුවාම ඩිනාර් 10යි රියාල් 100ක් වගේ තමයි මේ මිනිස්සුන්ට අතට ඉතුරු වෙන්නේ බිත්තරේ පවා සල්ලි වලට කන එක දැන් මේ මැද පෙරදිග රටවල් වල තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබෙද්දි මේ පාහර ගහන්නේ මේ බලධාරීන් මේ දුප්පත් මිනිහට පාහර ගහන්නේ ජනාධිපතිතුමා ඔබතුමා ආවේ දුප්පත් මිනිසුන්ට සේවයක් කරනවා දුප්පත් මිනිහගේ ආණ්ඩුව මේ දුප්පත් මිනිසුන්ගේ ඡන්දෙන් ආවේ කියලා මහා පම්පෝරි ගෙවුවට ඔබතුමාගේ ආණ්ඩුවේ බලධාරීන් කෙලින්නෙම දුප්පත් මිනිසුන්ටනේ මේ මිනිසුන්ට වෙන රජේ කරන්න දෙයක් ඇත්තෙම නැතිලාද මේ මිනිසුන්ට මේ ගේන බඩු ටිකට මේ නතර කරන්න මේ ගැසට් ගහන්නේ මේ කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අනේ ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ට කියන්න අද්දක බඳගෙන ඉන්න කියලා මේ වැඩ කරන මිනිස්සු පැය 24න් පැය 20ක් විතර වැඩ කරන මිනිස්සු මේ මිනිස්සු මෙහෙම වැඩ කරලා විරලා මේ ගෙවල් වලින් හම්බ වෙන මේ පරණ රැහැල් වෙච්ච දේවල් කිසිම දෙයක් කියවන්න මේ මිනිස්සු මේ අලුත් බඩු 20 අයින් කරන්නේ අලුත් බඩු කැඩිච්ච දේවල් කොහොමද මේ මිනිස්සු දෙන්නේ අපිට අරන් යන්න කියලා මේ පොඩි කුඩු සපත්තු දෙකක් රැඳුන් ටිකක් මේ ගිහිල්ලා කොච්චර ළමයි ඒ වගේ දේවල් ලංකාවේ ඇඳලා කරලා ඉන්නවද හැමෝටම මේ දෙමව්පියන්ට මේ අන්ත දුක්ගී දුප්පත් මිනිස්සු මේ වරටවල වැඩට එන්නේ එහෙම එන මිනිස්සුන්ට හැමදේම සල්ලි දීලා ගන්න පුළුවන් කමක් නැහැ මේ වගේ පාහර වැඩ කරන්න එපා ජනාධිපතිතුමනි කරුණාකරලා අපි මේ සියලුම විදේශගතව වැඩ කරන සාමාන්‍ය මිනිස්සු වෙනින් අපේ ඉන්න ඔය ගහපු ගැසට් එක කරුණාකරලා ඉවත් කරගන්න නීති අවශ්‍ය කරන නීති හදන්න මේ වගේ අනවශ්‍ය මේ වගේ දුප්පත් මිනිසුන්ට පාහර ගහන කිසිම තේරුමක් නැති ඒටත් මේ බඩු මිනිස්සු නිකන් ගේන්නේ මේ බඩු හැම දෙයකටම බදු ගහලා ගෙවන්න තියෙන සියලු මුදල් ගෙවලා තමයි මේ මිනිස්සු ගෙවන්නේ ඇත්තටම ලැජ්ජ නැද්ද මේ මිනිස්සුන්ට මේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ නීති හදන්න කටවල් ඇරෙන්නේ කොහොමද ඔය මිනිස්සුන්ට ජනාධිපතිතුමනි ඔබතුමා නොදැනුවත්වද මේ දේවල් කරන්නේ මේ ඔබතුමා නොදැනුවත්ව නීති හැදෙන්නේ නැහනේ. ඇයි මේ මැද පෙරදිග මිනිසුන්ට මොනවද දෙන්නේ? මේ මැද පෙරදිගුන්ට විශ්‍රාම වැටුප් හදනවා කියනවා. මේ හදන්න කියන දේවල් අරව හදනවා කියනවා, මේව හදනවා කියනවා, මේව දෙනවා කියන දෙන දෙයක්වත් නැහැ. ඒ මදිවට අර මිනිස්සු දුප්පත් මිනිස්සු හම්බ කරන මේවා හිඟා කාලා ගන්න බඩු ටිකවත් ජීන ලංකාවට දෙන්නද ඔබතුමාලා මොනවද මේ මිනිස්සු යාන වාහන ගේන කතා කරනවද? යාන වාහන ගේන්නද හදන්නේ නැහනේ. ඒ මිනිස්සුන්ගේ වගේකින් හම්බෙන රෙදි ටිකක් ඔය මේ කරන් බඩුවක් ඒ ගේන එක නතර කරන්න මොන තරම් පහත් වැඩක්ද ජනාධිපතිතුමනි ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටින ඔබතුමාගේ මේ ගහපු මේ ගැසට් එක කරුණා කරලා ඉවත් කරගන්න මේ මැද පෙරදිග ජීවත් වෙන මැද පෙරදිග විශේෂයෙන්ම ගොඩක් මැද පෙරදිග මිනිස්සු තමයි ඔය පරණ බඩු අරන් එන්නේ පරණ කියලා මේ කෑලි ඉල්ලන බඩු අරන් එන්නේ ඔබතුමාලා ලෝකේ දන්නේ නැතුව ඇති බංගලාදේශ වගේ රටවල් වල මේවා මේ තියෙන පරණ බඩු අරන් ගිහිල්ලා මේ මිනිස්සු ඒව ව්‍යාපාර කරනවා රටවල් වලට අරන් ගිහිල්ලා මේ හැමදේම මේ බංගලාදේශ වගේ මේ රටවල් වල මිනිස්සු අරන් යනේව දැක්කොත් එහෙම අපේ රටවල මිනිස්සුන්න මේ පුපුරලා මැරෙනවා මේ මිනිස්සු මේ ඊරිච්ච මෙට්ට කොට බව අරන් යනවා අරන් ගිහිල්ලා ඒවා මේ අලුත් විදියට හදලා වෙරලා ඒවා විකුණන ඒ රටවල් වල මේක අපේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමනි ඔබතුමාලා මේ ආපු ගමන් පිම්පුණාට මේ දුප්පත් මිනිසුන්ට ආපු ගමන් පිම්බෙන්න බෑ ඒ රට ඕගොල්ලන්ට ඔබතුමාලාටත් මේ අවුරුදු 5ක් යන්න ඕන නම් මිනිසුන්ට මේ පහසුකම් දෙන්න මේ මිනිසුන්ටත් ඒ අවුරුදු 5 දෙන්න හැදෙන්න ඔබතුමාලා මිනිසුන්ට හැමතින්ම මේ මිනිසුන්ට ඔලුව උස්සන්න සලස්සලා ගිහලා මේ පරණ බඩු කියන්නේ හැදුවා නම් මිනිස්සු කොහොමවත් පරණ බඩු ගන්නේ නැහනේ ඔබතුමාලා මිනිසුන්ට ජීවත් වෙන්න ලස්සන රටක් හැදුණා මේ මිනිස්සු මේ හිඟා කාලා පරණ බඩු අරන් එන්නේ ලංකාවට ඒක නිසා ඔබතුමාලාට අවුරුදු 5ක් යනවා නම් හැදෙන්න දුප්පත් මිනිහා කොහොමද එකපාරට නැගිටින්නේ මේ දුප්පත් මිනිස්සු දැන් ඔබතුමාලා ඔය නීති හැදුව එකපාරට මේ රටවල අවුරුදු 2-3 මිනිස්සු බඩු එකතු කරගෙන හෙන ගහන්න වගේ ඒවා ගේන්න එපා ඉතින් මේ මිනිස්සු ඒවා කුණු බාල්දියට දාන්නද හෙන ගහන වැඩ කරන්න එපා මේ බලධාරීන්ට මං කියන්නේ මේ තානාධිපති කාර්යාලවල ඉන්න මිනිස්සු ඔයාට පුංචි හරි සහයෝගයක් දෙනවා ඇතිනේ කරුණාකරලා හෙන ගහන වැඩ කරන්න එපා
හෙන ගහන වැඩ කරන්න එපා මිනිස්සුන්ගේ ශාප වදින වැඩ කරන්න එපා කියලා තමයි මං ඉල්ලා හිටින්නේ.